Hello guys, ඔන්න ඉතින් Nova Night Gaming channel එකෙන් ගේන තවත් Driving Simulator ශ්‍රී ලංකා බස් ගේම් එකේ එපිසෝඩ් එකක්. ඉතින් ඔයාලා දැන් බලන්න ඇති මොකද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම පොඩි කාලෙකින් ගෙනාවෙත් නැහනේ. ඉතින් ඔයාලා දන්නේ නැති මාතර මැප් එක ආව මේකට. ඉතින් අද අපි යන්නේ මාතර පොල්හෙන බීච් එක බලන්න. මම ඇත්තටම මේ ළඟදී පොල්හෙන බීච් එක බලන්න ගියා. ඉතින් බලමු මේ පොල්හෙන බීච් එකයි මේ ගේම් එකේ තියෙන පොල්හෙන බීච් එකයි. අපි ෂේප් එක යම් බලන්න. ඉතින් කට්ටිල්ල තිබ්බා මොකද්ද මේ ධම්රජින බස් ස්කින් එක දාලා දෙන්න කියලා. ඒ කියන්නේ දාලා අරගෙන එන්න කියලා. ඉතින් මම ධම්රජින බස් ස්කින් එක තමයි දැන් දාන් ඇවිල්ලා තියෙන්නේ. මගේ අතින් ගේම් එක ඩිලීට් වුණා. හරිද? ඩිලීට් වුණාන් පස්සේ වෑන් එක දැන් මට නැහැ. හරිද? වෑන් එක දැන් ඉතින් ආයෙ මුලින් ඉඳන් ගන්න. හැබැයි දැන් වෑන් එක ගාන තිබ්බේ කීයද? ඒකේ තිබ්බේ 16ද කොහෙද නේ වෑන් එක? වෑන් එක 10 නෙමෙයිනේ. 10ද මන්ද තිබ්බේ කොහොම අනේ මන්ද 4000 නේ තිබ්බේ මන්ද 4000ම තමයි ඉතින් ආය 4000ක් එකතු ගන්න වෙනවා ඉතින් බලමු ඉතින් මට දැන් තියෙන ප්‍රශ්නේ තමයි කෝ මේක දැන් හරවන එක දැන් ස්ට්‍රීම් වීල් යන්නේ තියෙන්නේ ඒක නෑ හරිද ඉතින් මම ඒක ඉක්මනටම දාන් අරන් එන්න හරි ඉතින් ඔන්න ගැම්මින් දාන් ආවා අපේ අර ඊතල දෙක මම ඉතින් ස්ට්‍රීම් වීල් එකෙන් දාගත්තේ නෑ කරදරයි නෑ ඔය දැන් ෂේප් එක යම්බන් මම හිතුවේ මේ පැත්ත යන පැත්ත හරි. ඉතින් බලමු බලන්න කොහෙට දැන් තියෙන්නේ. මෙහෙට දැම්මා මෙහෙට. ඉතින් මේ ධම්රජින බස් ස්කින් එකත් ලස්සනයි. ඕ මෙහෙම සීන් එකක් නම් තියනවා තමයි ඇත්තටම මේ පොල් හේනෙත්. හැබැයි ලස්සනයි පොල් හේන ගොඩක්. ඉතින් ගින් තියෙන කට්ටිය අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන බලන්න ගියපු කට්ටිය මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් නොගියපු කට්ටියට තමයි මං ගේම් එකෙන් ඒක අරන් දෙන්න හදන්නේ උඩරිමෙන්ම. ඉතින් මෙතනත් හැප්පිලා කේ උඩින් ගිහිලා බිමින් ගිහිලා චොප්ප වෙලා. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් දැම්ම ගිහලා රතු පාට subscribe button එක හරි කළු පාටනේ දැන් තියෙන්නේ. මේ කළු පාට වෙන්නේ කළු කිව්ව ගමන්ද? කළු පාට subscribe button එක ඔබලත් ඒත් එක්කම එන bell icon එක all දෙන්න. ඉතින් අපි යනකොට මෙන්න මේ වගේ පාලමක් වගේ සීන් එකක් දැක්කේ නෑනේ. මේ මාතර බෝධිය පැත්තෙන්නේ අපි මේ පැත්තෙන් නෙමෙයි ගියේ තවත් පාරක් තියෙනවා. මෙහෙත් හැප්පිලා අයියෝ මුම් මෙතන මොනවාද කරන් දෙන්නේ? කක්කි ගොඩක් නේ ඉතින්. අයියෝ. ඉතින් අපි ෂේප් එකේ දාලා ගම්බණ්ඩු වැදුන්නේ නැහනේ. ඉතින් මම මේ ධම්රජන ස්කින් එකටත් ආසයි. දැන් මොකද කිහිටියේ? මගේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් දැන් කිතරෙන් කළු පාට රතු පාට subscribe බටන් එක බලේ එකේ මොකද්ද කෑල්ලක් විසික්කනානේ. අන්න ඒ කැලේ විසිකුණාට පස්සේ එන බෙල් අයිකන් එක ඕල් දෙන්න. හරිද? ඉතින් මම මේ නොදන්න කට්ටියට කියන්නේ ෂේප් එකකින් ඉතින් ඔබන්න ඕනේ ඉතින්. ඉතින් අපේ ඔයගන්ට ඕනේ ගේම් ප්ලේත් කියන්න මම COC තමයි ගේන්න හැදුවේ. ඒකේ කරන්න තියෙන දේ මම දන්නේ නැහැ. හරිද? මම ගේම් එක ඩවුන්ලෝඩ් කරගෙන චුට්ටක් ගහලා බැලුවා. මොකෙද්ද කෑ ගහන අපිට තියෙන ගෙවල් වගේ වහදන්න. ඔව් ගෙවල් තමයි. ඒත් ලොකු ලල් එකක් නෑ ඒකේ. හරිද? ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ කමෙන්ට් කරන් යන්න ඔයගලන්ට ඕන ඒ ගේම් එක. ඉතින් ඒකින් අඩුතරමේ 3 දිනයක්වත් හිටියොත් තමයි මං අනිවාර්යෙන් ඒක ගේන්නේ. ඉතින් වැරදුනා. අනිවාර්යෙන් මං ගේන හරිද? ඉතින් බලන්න නැත්තම් වැඩකුත් නැහැ. හැබැයි මං තේරුණා ඒක ලොකුවටම ආසාවක් නැති වෙයි කියලා කට්ටිය. මොකද මටත් ඒක ටිකක් ගහන්න කම්මැලි වගේ. ඒකයි ඉතින් මෙහෙම කෑල්ලක් නම් තියනවා මේකට යන්න. හරි ඒත් ඉතින් මෙන්න මේ වගේ නන් නැහැ. මොකද ඒකේ කඩ තියෙනවා. කඩයි එව්වයි මෙව්වයි. අපිට බීච් එක බලන්න පුළුවන් නේද? ආරයටම හරි කොමනේ ඉතින් බීච් එක. ඉතින් මේක තමයි පොල්හෙන බීච් එක කියන්නේ මේ වගේ නෙමෙයි ඇත්ත ලෝකේ. ඉතින් මාරම ලස්සනයි. ඔයගොල්ලෝ ගියාට පස්සේ මෙන්න මේකේ ඔන්න ඔයගේ හැරුණාට පස්සේ නිකන් දැන් මං ඉන්න හරිය තියෙන ඔන්න ඔයගේ උඩ නෙවෙයි තාටියක් ඉස්සරහට යනකොට මුහුද හම් වෙනානේ. ඒ මුහුදේ මෙහා තියෙනවා කොරල් පාර ගොඩාක්. ඒ කියන්නේ ගොඩක් යන කොරල් ගොඩාක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ආව ගෙදර අරන් යන්න පුළුවන්. අපි නම් ගෙදර අරන් ගෙනිච්ච ඉතින් ඕන් තින අපේ ධම්රජන බස් එක. ඉතින් කට්ටිල්ල තිබ්බ මේකේ ඕනේ කියලා ඉතින් මම ඒකයි මේ බස් එකකින් ගත්තේ. ඉතින් ආසයි නේද මේකට? දන්නානේ හදවතේ ගෙම්මින් ඉන්නේ ධම්රජන බස් ස්කින් එක. ඉතින් ඔයගොල්ලෝ දන්න බස් ස්කින් එක නෙමෙයි බස් එක. ඉතින් අපි පොඩ්ඩක් ඇතුළට ගියා. මේකේ දොරවල් අරින්න පුළුවන් නේද? දොර ඇරියා ලයිට් ටික පොඩ්ඩක් දාමු. මේකෙත් දාමු. මේකත් දාමු. දැන් පොඩ්ඩක් බාහිමු.
ඉතින් ඔය තියෙන්නේ ගැම්මට ඒත් ඇත්තට මේ LED ටික දැමිලා නැහැ. හරි දැන් බැස්සා. ආරේ කොමල්ලි. ආරේටම හරි. ඔය තියෙන්නේ ගැම්මට ලස්සනට හරි. ඉතින් ඔන්න ඔක තමයි අද ගේම් ප්ලේ එක. ඉතින් අනිවාර්යෙන්ම මගේ channel එකේ ඉන්න කට්ටිය subscribe එකක් channel එකේ ඉන්න කට්ටියනේ මගේ channel එකට අලුත් කෙනෙක් ඉන්නා නම් ළඟ තියෙන subscribe button එක බලලා ඒත් එක්කම එන bell icon එක all දීලා අපිත් එක දිගටම රැඳලා ඉන්න. ඉතින් අපි ඊළඟ ගේම් ප්ලේ එකෙන් හම්බෙමු. ඔයගොල්ලෝ හැම දිනාටම සුබ දවසක් කියන්න කලින් පොඩි දෙයක් තියෙනවා කියන්න. හරිද? ඉතින් අද ලොක එපිසෝඩ් එකක් නෙමෙයි ඒක දන්න නැතිනේ. ඕන ඔක තමයි කියන්නේ ඉතින්. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකේ හම්බෙමු. ඔය හැම දිනාටම සුබ දවසක්. bye bye.